හෙලෝ යාළුවනේ අද අපි කියන්නේ ඔයාලයි බස් ගේම් එකකට කොහොමද ස්කින් එකක් මේ වගේ අප්ලෝඩ් කරගන්නේ කියලා. අපි එහෙනම් වීඩියෝ එකට යමු. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ බැක් වෙන්න. ඊට පස්සේ ඔයාලයි ෆයිල් කියලා ඇප් එකක් හරි ෆයිල් කියලා ෆෝන් එකේම තියෙනවා නම් ඒකට ඕපන් කරගන්න. මගේ නම් ඇප් එකක් ගත්තා. ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ මෙහෙම ඉමේජ් කියලා එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ වගේ තැනකට එන්නේ ඔයාලගේ Google එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත බස් ස්කින් ටික මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති බස් ස්කින් එක උඩ ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ යටින් තියෙනවා කොපි කියලා එක. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ උඩින්ම තියෙනවා මේ වගේ එකක් ස්ටෝරේජ් කියලා. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆයිල් ටික මෙතනට එනවා. ඔයගොල්ලෝ බස් ස්කින් එකට වෙනම ෆයිල් එකක් හදා ගන්නවා නම් මෙතන තියෙන ප්ලස් අයිකන් එකකින් ගිහිල්ලා ෆයිල් එකක් ඕපන් කරගන්න පුළුවන්. මගේ නම් ෆයිල් එකක් තියෙනවා. ඊට පස්සේ මේ ෆයිල් එකේ උඩ එකපාරක් ටච් කරගෙන මෙතන යටින් paste කියලා එකක් තියෙනවා. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙහෙම සේව් වෙනවා. ඊට පස්සේ ආයි ගේම් එකට යමු. ගේම් එකට ගියාට පස්සේ කොයි වෙලාවෙත් යන ගෑරේජ් කියලා එක තියෙනවා. ගෑරේජ් එක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ගෑරේජ් එකට යනවා. ලෝඩින් වුණාට පස්සේ යටින් තියෙන මේ වගේ එකක් ඒක උඩ එකපාරක් ටච් කරගන්න. උඩින් තියෙනවා කස්ටම් ලීවර් කියලා. ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඇඩ් ලීවර් ටෙම්ප්ලේට් කියලා එකක් තියෙනවා. ඇඩ් ලීවර් කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ස්කින් ටික මෙතන බලා ගන්න පුළුවන් තියෙන. මෙතනින් මගේ එක මෙතනින් තියෙනවා බස් ස්කින් කියලා. ඊට පස්සේ ඒක උඩ එකපාරක් දෙපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගෙන සේව් කරගත්ත ඉමේජ් එක තියෙනවා. ඒක උඩ දෙපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මෙහිම ලේසියෙන්ම වැටෙනවා ස්කින් එක. අපි එහෙනම් ගේම් එකට ගිහලා බලමු. ඊට පස්සේ සේව් දුන්නාම මෙහෙම එනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ප්ලේ එක ඔබන්න. අපි ගිහලා බලමු බස් එක වැල්ලාද තියෙන්නේ කියලා. ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ සිටින් වලින් අල්ට්‍රා එක දාගන්න. එතකොට තමයි බස් එකේ හොඳ ක්වොලිටි එකට පේන්නේ. සිලෙක්ට් දෙමු. ප්ලේ එක දීලා බලමු. ඊට පස්සේ මෙහෙම ලෝඩ් වෙනවා. ඊට පස්සේ බස් එකට තියෙන්නේ අපි බැහැලා බලමු. මෙහෙම තියෙනවා ලස්සනට පේනවා ඉතින් ඔයගොල්ලන්ට ස්කින් එක හැල්ලා තියෙනවා හොඳට. අපි බස් එකේ රවුමක් ගිහලා බලමු එහෙනම්.
එහෙම බස් එක පේනවා. ලයිට් දාලා බලන්න. එහෙම තමයි යාළුවේ බස් ස්කින් එක කැට් කරගන්නේ. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එහෙනම් අදට ඔච්චරයි. අපි යනවා. බයි බයි.